දෙපොළටම මම සුබ පතනවා 15 වෙනිදාට රිලව් වඳුරු දඬුලෙන්නු හරියට ගණන් කරන් අපිත් උපරිම සපෝට් එක දෙන්නම් අපේ වතුවල ඉන්න රිලව් ටිකයි දඬුලෙන්නු ටිකයි කුරුල්ලෝ ටිකයි ගණන් කරලා නෝට් එකක් ගෙවන්න. විපක්ෂයේ ඉන්න කාලේ ගොවි මහත්තුරු වෙනින් විශාල සටනක් කරපු අය. වී ගබඩා කරන්න තැනක් නැහැයි කියලා මත්තල ගුවන්තුරු පොලෙත් වී ගබඩා කරා. ඔබට මතක ඇති. මත්තල ගුවන්තුරු පොලෙත් වී ගබඩා කරා. ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න IMF රෙගුලාසි එක යනකොට IMF එකට ආදායම පෙන්වන්න ලේසිම ක්‍රමවේදයක් තමයි පිටින් හාල් ගෙනල්ලා ඒක රුපියල් 65ක බද්දක් ගාලා රාජ්‍ය ආදායම පෙන්වන එක. ආණ්ඩුවේ ආදායම වැඩි වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගොවියාගේ ආදායම පිළිබඳව යම් ගැටලුවක් පැන නැගෙනවා. පොලිසියේ නිලධාරීන්ගේ කෝටස් වල ප්‍රශ්න එකක් මතුවලා තියෙනවා. අවුරුදු 5කට වඩා හිටපු අයට යන්න කියලා තියෙනවා. මේ ළමයි ඉස්කෝල වලට ගිහිල්ලා සමහරු A level ලියන තව අවුරුද්දයි දෙකයි සමහරු සාමාන්‍ය පෙළ විභාගේ ලියනවා. ඒ හින්දා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න යම් කාලයක් දෙන්න අර ගොඩ මේ මහත්තයාගේ පොහොර වගේ එක අවුරුද්දෙම කරන්නේ නැතුව ප්‍රායෝගික කාලයක්